රැකියාවක් හොයනවද? අදත් ටෙස්ට් ජොබ් අප්ඩේට් ඔයාට. ඩේලි ජොබ් ටිප්ස් එක එකතු වෙලා ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක අදම ස්ටාර්ට් කරමු. අද දවසේ හොඳම රැකියා අවස්ථා මෙන්න. මිස් කරගන්න එපා. ඩේලි ජොබ් ටිප්ස් එක stay updated. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ තාක්ෂණයට ආස ඉංජිනේරු ශාස්ත්‍රයට යන්න කැමති AI, robotics, IoT වගේ cutting edge field වලට ඇතුල් වෙන්න හිතන ඔයාලට හුඟක් වැදගත් අවස්ථාවක් ගැන. ඒ තමයි නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය ACCIMT එකෙන් ලබා දෙන ස්පෙෂල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක්. ප්‍රෝග්‍රෑම් ඕවර්විව් එක. මේක සාමාන්‍ය ඉන්ටර්න්ෂිප් එකක් නෙමෙයි. මේක ස්ට්‍රක්චර්ඩ් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක්. මෙම පුහුණුව මාස 3ක පැවරුම් 4ක් දක්වා යනවා. ඒ කියන්නේ මැක්සිමම් මාස 12ක් දක්වා ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. ඒ වගේම මේක assignment based training එකක්. ඒ කියන්නේ රියල් ප්‍රොජෙක්ට් වලට ඩිරෙක්ට් ඉන්වෝල්ව් වෙන්න chance එක තියෙනවා. හරි. ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් මේන් ෆීල්ඩ් කීපයක් තියෙනවා. RSGIS තාරකා විද්‍යාව, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, කමියුනිකේෂන්, ඉලෙක්ට්‍රොනික. ඒ වගේ ස්පෙસિෆිකේෂන් ටික බලමු. එකම ෆීල්ඩ් එකකට සීමා වෙන්න ඕනේ නෑ. ඉන්ඩස්ට්‍රි ලෙවල් ටූල් යූස් කරන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් ජෙනියුන් ප්‍රොෆෙෂනල් ගයිඩන්ස් එකක් ලැබෙනවා. කැරියර් පාත් එක ක්ලියර් කරගන්න මේක හුඟක් වැදගත්. ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරගත්තොත් වැලියබල් සර්ටිෆිකේට් එකක් ලැබෙනවා. ඒ වගේම මාසිකව රුපියල් 60000ක ඉන්කම් එකක් ලැබෙනවා. හැබැයි මේක පර්ෆෝමන්ස් එක මත ඩිපෙන්ඩ් වෙනවා කියලා මතක තියාගන්න. මේකට ඇප්ලයි කරන්න පුළුවන්ද? කාටද පුළුවන් මේකට ඇප්ලයි කරන්න? නව උපාධිධාරීන්, රිසල්ට් අවේට් කරන ස්ටුඩන්ට්ස්ලා, ඉංජිනියරින්, IT, සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් තියන අය. ඔයාට ටෙක්නොලොජි ගැන විශ්වාසයක් බලාපොරොත්තුවක් තියෙනවා නම් මේක මිස් කරගන්න එපා. ඇප්ලයි කරන විදිය හරි සරලයි. කොහොමද ඇප්ලයි කරන්නේ? ACCIMT ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහින් ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම contact numbers ටිකක් තියෙනවා. ඒ වගේ ඩිරෙක්ට් කෝල් කරලා ඩීටේල් අහන්නත් පුළුවන්. අවසාන දිනය 2026 අප්‍රේල් 10. ඒකට කලින් ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ ඔයාගේ ටෙක් කැරියර් එක ස්ටාර්ට් කරන්න හොඳම chance එකක් මේක. especially AI, robotics, IoT වගේ future field වලට යන්න හිතනවා නම් මේක seriously consider කරගන්න. මේ වගේ opportunities ලංකාවේ හැමදාම ඉන්නේ නැහැ. වීඩියෝ එක useful නම් like කරන්න, share කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් ආයිත් හමු වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.